හෙලෝ කොහමද? ඉතින් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මන වයිබ්ස් අපේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක පික් a card reading එකක්. මේ reading එකෙන් අද අපි කතා කරන්නේ ඔයාට universe එකෙන් ලැබෙන higher self guidance සහ ඔයාගේ ඉදිරි කාලය ගැන universe එක ඔයාට දෙන messages මොනවද කියලා. ඉතින් ඔයා තාම අපිත් එක්ක එකතු වෙලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔයා select කරගන්න file එක මොකක්ද කියලාත් පල්ලෙහා comment section එකෙන් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති files තුනක්. ඔයා හොඳට හිතලා ඔයාගේ intuition එක කියන එක හොඳට අහලා ඔයා කැමති file එකක් තෝරගන්න. අපි බලමු universe එක ඔයාට දෙන messages මොනවද කියලා. ඔයා තෝරගත්තේ card A නම් මේක හරිම ගැඹුරු භාවනාත්මක message එකක්. Moonstone කියන්නේ inner guidance එක නිරූපණය කරන දෙයක්. ඔයා මේ වෙලාව වෙනකොට ඔයාගේ life එක ඇතුලේ මොනවා හරි බාධකවලට ප්‍රශ්නවලට ටිකක් මොහොන දෙමින් ඉන්න බවක් පෙන්නනවා. හැබැයි ඔයා ඒ dark energies වලින් එළියට ආලෝකයේ දිහාට ගමන් කරන්න සූදානම් වෙන බවකුත් මෙතනදී පෙන්නනවා. ඔයා සමහර විට අවුරුදු ගණන් අරගෙන ආපු අඳුරු කර්ම රටාවන් ටික ටික ඔයාගෙන් ඈත් වෙන්න පටන් අරන් තියෙන බවකුත් මෙන්න මේ ඔයා තෝරගත්ත කාඩ් එකෙන් පෙන්වනවා. ඒ කියන්නේ ඔයාගේ ඉස්සරහා කාලය හොඳයි කියලා තමයි මේ කියන්නේ. Moonstone එකකින් පෙන්වනවා ඔයාට ඔයාගේ ජීවිතයේ අලුතින් දේවල් පටන් ගන්න තියෙන ආශාව, කැමැත්ත සහ ඔයාට ඒ ගැන තියෙන උවමනාව. ඉතින් ඔයා මොනවා හරි දෙයක් අලුතින් පටන් ගන්න ඉන්නවනම් ඒක බිස්නස් එකක් හරි වුණත් කමක් නෑ. ඉදිරි කාලයේ ඔයාට මේ දේවල් වලට හරිම හොඳයි. ඒ වගේම මේ කාඩ් එක තෝරගත්ත ඔයාගේ ඇතුලේ තියෙන intuition power එක ගොඩාක් ලොකුවට develop වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් හොඳ green signal එකක් ඉස්සරහදී ඔන්න ඔයාට ලැබෙන්න ඉඩ කඩකුත් තියෙනවා කියලා පෙන්නනවා. හැබැයි සමහර විට මේක ලව් පැත්තෙන් වෙන්නත් පුළුවන්. සමහර විට ඔයාගේ පැරණි ආදරේ හීල් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් අලුත් ආදරයක් ඔයාගේ ජීවිතේට එනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් නම් පුරහඳ පායන දවස්වලට, ඒ කියන්නේ new moon එකට meditation වගේ දේවල් කරන්න. ඒකෙන් ඔයාගේ vibration එක ගොඩාක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ dreams, vision වගේ දේවල් journaling කරන්න පටන් ගන්න. ඉතින් file number 1 ඔයා තෝරගත්තේ මේ file number A නම් පළවෙනි comment එකක් දාගෙන යන file number A කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා. ඊළඟට ඔයා තෝරගත්තේ card B නම් මේ rose quartz එකෙන් කියන්නේ ආදරය, භාවනාව සහ healing නිරූපණය කරන ශක්තිමත් හදවතක ප්‍රතිරූපයක්. මේ රූපේ තෝරගත්ත ඔයාට ගොඩක් වෙලාවට ඔයාගේ ආදරය සම්බන්ධයෙන් අතීතයේ තිබුණේ ටිකක් දුක හිතෙන කතාවක් වෙන්න පුළුවන් කියලා මෙන්න මේකෙදි පෙන්නනවා. හැබැයි යුනිවර්ස් එකෙන් ඔයාට ලැබෙන පණිවිඩය තමයි ඔයාගේ හදවතට විවෘත වෙන්න. ඉස්සර තිබුණු ටොක්සික් රිලේෂන්ෂිප් ඔයාට ආදරය ගැන තිබෙන විශ්වාසය නැති කළාට ඔන්න ඉස්සරහට ලොකු ආලෝකයක් ඔයාව හොයන් එනවා. පොඩි එකක් නෙමෙයි, ලොකුම ලොකු එකක්. ඒ වගේම රෝස් quartz කියන්නේ self love කියන දේ ලොකුවටම නිරූපණය කරන දෙයක්. මේ කාඩ් එක ඔයා තෝරගත්තා නම් ඔයා හැම දෙයකටම කලින් ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඔයාව number 1 කරගන්න. ආදරයක් attract කරගන්නගේ පළවෙනි පියවර තමයි self love කියලා කියන්නේ. ඉතින් කොහොම හරි ඉස්සරහ දවසකදී අලුත් ආදරයක් හම්බ වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේ කෙනා ඔයාගේ twin flame හරි soulmate හරි වෙන්නත් පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම කලින් ඔයා self love කරන්න නම් ඕනෙමයි. ඔයා කලින් මේ relationships වගේ ඒව නිසා විඳපු දුක් නැති කරගන්න සහ නැවත ඒ දේවල් හරියට තේරුම් අරගෙන ඒකෙන් ඉගෙනගත්ත පාඩම් ටික හරියට තේරුම් ගන්න ඔයාට පොඩි emotional healing එකක් ඕන වෙනවා. ඒකට self love and love affirmations, love subliminals වගේ දේවල් use කරන්න ඔයාට පුළුවන්. එතකොට ඔයාගේ love frequency එක ඔයා හොයන ආදරයට resonate වෙන්න පටන් ගන්නවා. ඉතින් file B මෙන්න මේ messages තමයි ඔයාට universe එකෙන් දෙන්නේ. ඉතින් මම ඔයාටත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. ඒ වගේම ඔයා තෝරගත්තේ file B කියලා comment section එකෙන් comment එකක් දාගෙන යන්න. ඊළඟට ඔයා තෝරගත්තේ card C නම් ඔයා මේ වෙලාවේ spiritual awakening එකක් අත්විඳින ගමන් හෝ divine elevation එකකට ළඟා වෙමින් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ආත්මය දැන් යථාර්ථයෙන් බැඳෙන path එකකට මාරු වෙමින් තියෙනවා. ඔයාගේ හැම හීනයක්ම ඔයාට දැනෙන හැම හැඟීමකටම මොකක්ම හරි තේරුමකුත් තියෙනවා. ඒ නිසා ඒ දේවල් ගැනත් ඔයාගේ අවධානය යොමු කරන්න.
ඔයා මේ වෙලාවේ ගොඩක් වෙලාවට ලයිට් වර්කර් කෙනෙක්. ඔයාගේ තියෙන හීලින් එනර්ජි එකෙන් අනිත් අයව සනසවන්න උත්සාහ කරනවා. මේකෙන් ඔයාට තියෙන ස්පිරිචුවල් පවර් එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ඉස්සරහට ඔයාගේ තර්ඩ් අයි එක හොඳට වැඩ කරන්න පටන් ගන්නවා කියලාත් මෙන්න මේ කාඩ් එකෙන් පෙන්නනවා. ඉතින් මම ඔයාට කියනවා ඔයාට පුළුවන් නම් තර්ඩ් අයි චක්‍රා මෙඩිටේෂන් ඔයාට ගොඩාක් හොඳයි පාවිච්චි කරලා බලන්න. ඉතින් ඒ වගේම ඉස්සරහට ස්පිරිචුවල් පැත්තෙන් ඔයා ගොඩාක් දියුණු වෙනවා. ඔයා ගොඩක් හීල් වෙනවා සහ ඔයා අනිත් අයගේ ජීවිතත් ලස්සන කරන්න ගොඩක් උදව් කරනවා. ඉතින් ෆයිල් නම්බර් C මෙන්න මේ මැසේජස් ටික තමයි ඔයාට යුනිවර්ස් එකෙන් ලැබෙන්නේ. ඉතින් මම ඔයාටත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා.